ආයුබෝවන් අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රෝමැත්ස් ස්ටඩියෝ YouTube චානලය වෙත අදත් ඔබ එකතු වෙන්නේ අපි ගණන් හදම් වීඩියෝ සිරිස් එකේ එපිසෝඩ් 20 සමඟ ඉතින් අදත් ඔබ වෙත ගෙනෙන්නේ අමාරු කියලා ගොඩක් අය හිතන නමුත් හදනකොට එක එහෙම නෙවෙයි කියල ඔබට හිතේවි අන්න වැනි ආකාර ගැටලුවක් තමයි අදත් ඔබ වෙත ගෙනෙන්නේ රයිට් අද ගැටලුව ඉතින් එක්වල ලොග්ගික් සමානයි 1000 බෙදීම එක් වර්ග එහෙනම් අපි ගැටලුව වෙත යොමුවෙමු රයිට් එහෙනම් අපි ගැටලුව විසඳමු මේක අපිට විසඳන්න තියන්නේ එක්වල අගය එතකොට මෙතන් මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපි දෙපැත්තටම ලොක් දාගන්නවා මෙන්න මේ ආකාරයට අපි ලොක් දාගන්නවා තින් ලොක් දැම්ම හම ලොග් එක් වල ලොග් එක් කියල එනවා එයා සමානයි ලොක් 1000 බෙදීම එක් වර්ග කියල ලැබෙන දැම් මෙතන ඇත්තටම ඔය ලොක් 1000 බෙදීම එක් වර්ග කියලා කිව්වහම ප්‍රධාන වශයෙන්ම දැම් මෙතන ඇත්තරම තියන්නේ ලොක් 10 පාදයට ලොක් එක්වල ලොක් එක් කියලගත්ත හම ලොක් එක්වල්ල ඒ සම්පූර්ණ එකේ වර්ගයනෙන්නේ රයිට් ඉතින් ඊට පස්සේ මෙතන ලොක් 10 කියල කිව්හම ලොක් 10 පාදයට 10 තමයි මෙතනට ඇත්තරමෙන් ලොක් 10 පාදයට 10 තොට ඒක රින ලොක් එක්වල වර්ගය ඉතින් ඔන්න ආකාරයට තමයි ලැබෙන ලොග් එක් සම්පූර්ණ එකේ වර්ගය සමානයි ලොක් 10 රින ලොග් එක් වර්ග තො ලොක් 10 පාදයට 10 කියෙන් 3යි රින ලොග් එක් වර්ග කියලගෙනට 2යි ලොග් එක් රයිට් ඇය අර දෙක ඉස්සරහට ගන්න පුළුවන් එතකොට දැන් ලොග් එක් එකක් ඒ කියලා ගන්නවා මෙතන ලොග් එක් එකක් ඒ කියලා ගන්නවා එතකොට අපිට සුපුරුදු පරිදි ඔබ දන්න වර්ගජ සමීකරණ ආකාරයටම මේක හදාගන්න පුළුවන් දැම් ඉතින් ඔන්න ආකාරයට ඒ වර්ග දන 2යි ඒ රින 3 සමාන බින්දුවයි ඉතින් ඔන්න ආකාරයට වර්ගජ සමීකරණයක් අපිට ලබාගන්න පුළුවන් එතකොට මේක විසඳන්න තියන්නේ මේක විසඳපුහාම අපිට පිළිතුරු වශයෙන් ලැබෙනවා ඒට පොස්ටිව් ආන්සයකුයි නෙගටිව් ආන්සයකුයි තොට ඒ දන 3 වතාවක් ඒරින එකයි කියල් ලැබෙනවා ඉතිං එතකොට ඒවල්ට අපිට අගයන් දෙකක් ලැබෙනවා ඒවලට රින 3 නැතං දන එක කියලා ඒ සමාන රින 3 හෝ ඒ සමාන එකයි ඊට පස්සේ අපි දන්නවා ලොක් එක් කියලා කිව්වේ ඒ දැමතන ඇතරම ලොග් එක් කියලා කියන්නේ කාටද ලොක් 10 පාදයට එක්සයි අතන ලොක් 10 පාදයට 10 කියල අපි ගත්තේ ඉතින් එතකොට එකන්න මෙතන ලොක් 10 පාදයට එක් ඉතින් එතකොට ලොක් 10 පාදයට එක් කියන එක්කෙනා රින 3ට සමාන වෙන අනි පැත්තර ලොක් 10 පාදයට එක් කෙනෙක් කෙන දන එකට සමාන වෙන ඉතින් ඒ අනුව පිළිතුරු දෙකක් ගොඩ නැගෙනවා බේස් වෙනවා එතකොට ලොක් එක් සමාන රින 3යි එකැනෙ ලොක් 10 පාදයට එක් කියලා කියන්නේ රින 3යි ඒඇනෙ 10 රින 3 එක් සමානයි 10 රින 3 නැත්තං එකයට 1000 කියලත් අපට කියන්න පුළුවන් ඉන අනතුරුව ලොක් 10 පාදයට එක් සමාන එකයි ඒ කියන්නේ එක් සමානය 10 පලවෙනි බලේ 10 පලවෙනි බලය ගැන කියද 10ම තමයි ඉතින් එතකොට පොසිටව් ආන්සයක හම්බෙනවා එක් සමාන 10යි කියලා නෙගටව් ආන්සයක එක් සමාන 10 රින 3යි නැත්තං එකයට 10 කියලත් කියන්න පුළුව රයිට් ඉතිං ඔන්න ආකාට තමයි ගැටලු විසඳන්නේ බොහම සරලයි නේද අමාරුයි වගේ පෙන්න්නට මං කිව්වේ ආරම්භේදීම කිව අමාරුයි වගේ පෙන්න්නට ගැටලුව ඇති අමාරුවක් නැහැ තියෙන්නේ ලොග්ගනක නීතිදාලා ඊට පස්සේ වර්ගජ සමීකරන මගින් වැඩේ ගෙනියන්න තමයි ති හ රයිට් ඉතිං ඔය ආකාරයට තමයි ගැටලුව අපි විසඳන්නේ රට එහෙනම් අදට අපි ගණන් හද වීඩියෝ සිරිසගේ එපිසෝඩ් 20 වලින් සමුගන්නවා එන නැවතත් අපි ගණන් හද වීඩියෝ සිරිසගේ එපිසෝඩ් 21 තුළින් හම්වෙනකම් ඔබ සැමට සුවදායි දවසක් වේවා කියලා
හදවතින්ම ප්‍රෝමැච් ස්ටඩියෝ වන අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.